ෆාදර් කියන්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිකඩක වැසී ගිය කතාවක් බොහොම ලස්සනට සිනමාරූපීව අද දවසේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා චමින්ද ජයසූරිය සහ ඉතාමත් දක්ෂ නළුනිලි වරණයක් මේ චිත්‍රපටයේ පුරාවටම තියෙනවා. ඉතින් ඔවුන්ගේ දක්ෂතාවය සහ කාර්මික ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාගේ එකතුවෙන් ලස්සන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට තිළින වෙලා තිනවා. ඉතින් ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න පවුලේ සියලු දෙනාත් එක්ක එකතු වෙන්න. ඉතින් චිත්‍රපටය එක්ක විශේෂයෙන්ම මම සුබපතන්න කැමති පූජනගේ පළවෙනි චිත්‍රපටයේ මම හිතන්නේ ප්‍රධාන චරිතයක් එක්ක. ඉතින් ඔහු ඉතාමත් මනවින් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ සිත්ගත් අනිත් අංගය තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන සංගීතයෙන් මේ ෆිල්ම් එකට දීලා තියෙන දායකත්වය සහ කැමරාවෙන් දීලා තියෙන දායකත්වය. ඉතින් මේ සියලු දෙනාම අපේ යාළුවෝ චින්තක ජයකොඩි, එතකොට විශ්වදිත් අපේ DOP. ඉතින් මේ සියලු දෙනාටම මම සුබපතනවා. ආරාධනා කරන යවතරත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට එන්න සිනමා ශාලාවල වලට ෆාදර් බලන්න. බොහොම ස්තුතියි.